ආයිබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනයේ මාස 5 O level කඩිනම් පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයත් එක්ක ඉතින් මම විශ්වාස කරනවා අපිව මේ වෙලාවේ දෙමාපියෝ වගේම දරුවෝ විශාල ප්‍රමාණයක් නරඹනවා ඇති. ඉතින් මේ අපි අද ආරම්භක දේශනය තුලදී ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනය සහ අපේ වැඩපිළිවෙල මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ සහ ඊළඟට මොකක්ද මේ මාස 5 කඩිනම් පාඨමාලාව කියන එක පිළිබඳව. ඉතින් මම මුලින්ම පොඩි හැඳින්වීමක් කරන්නම් අපේ හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනය පිළිබඳව. ඉතින් අපි ඔන්ලයින් අධ්‍යාපන ආයතනයක් වර්තමානයේ වෙනකොට අපි ඉතා විශාල දරුවන් පිරිසකට අධ්‍යාපනය ලබා දෙමින් ඉන්න ගුණාත්මක අධ්‍යාපනයක් අපේ අධ්‍යාපන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට. ඉතින් මම මතක් කරන්න ඕන ඔයාලා ඔන්ලයින් පන්ති කිව්වහම ලංකාවේ නොයෙක් ඔන්ලයින් පන්ති තියෙනවා. හැබැයි ඒ පන්තිත් එක්ක හෝම් ස්කූල් ඔන්ලයින් පන්තියේ වෙනස මොකක්ද කියන එක මම ඔයාලට ටිකක් පැහැදිලි කරන්නම්. දැන් මුලින්ම ගත්තහම අපි අපේ පන්තිය පවත්වන සෑම ගුරුවරයෙක්ම අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා තමයි අපේ පන්තිය කරලා යන්නේ. ඉතින් අපි දැනට ඉන්නේ ගම්පල නගරයේ තමයි අපේ කියන්නේ ෆිසිකලි අපි ස්ටුඩියෝ එකක් දාලා තියෙන අපේ හෝම් ස්කූල් ස්ටුඩියෝ එක තියෙන ගම්පල නගරේ. ඉතින් ගම්පල අවට ඉන්න දැවැන්ත ගුරුවරු තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ගම්පල නුවර මේ අවට ප්‍රදේශවල ඉන්න ගුරුවරු අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලාම තමයි ඔයාලගේ පන්ති වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලගේ පන්තිය තුල අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් පන්තියකට යනකොට විවිධ ප්‍රශ්න අපිට මතුවෙනවානේ. ඇතැම් අවස්ථාවල අපිට සිග්නල් ගැටලු වෙනවා, සමහර වෙලාවට පන්තිය નિયમિત වෙලාවට කරන්න බැරි වෙනවා. ඒතර ඒ ගැටලු සියල්ලටම විසඳුමක් විදිහට තමයි අපි මේ ස්ටුඩියෝ එකටම ගුරුවරයාව ගෙන්නගෙන ඉගැන්වීම් කටයුතු කරන්න සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට හැමදාම අපි ටයිම් ටේබල් එක ඉදිරියේදී ලබා දෙනවා කාලසටහන. ඒ කාලසටහනට අනුකූලව ඒ අදාළ දිනවල අදාළ වෙලාවල් වලට පන්ති ටික පිළිවෙලකට මේක ඇතුළේදී සිද්ධ වෙනවා. දැන් මම පොඩි වෙලාවකට කලින් කිව්වා ඔයාලට ඉගැන්වීම් කටයුතු කරන්නේ මහනුවර සහ ගම්පල අවට ඉන්න දැවැන්ත ගුරුවරු කියලා. මම ඇයි එහෙම කිව්වේ කියලා චුට්ටක් පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලගේ මේ මාස 5 කඩිනම් පාඨමාලාව ඇතුලේ අපි බලාපොරොත්තු වෙන විෂයන් 6ක් ඔයාලට ඉගැන්වීම් කටයුතු කරන්න. ඒ විෂයන් 6 තමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, එතනින් ගියාම බුද්ධ ධර්මය, සිංහල ඉතිහාසය. ඔන්න ඔය කියන විෂයන් 6 තමයි අපි ඉගැන්වීම් කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රධාන විෂයන් 6ට අමතරව ඔයාලා තව අතුරු විෂයන් 3ක් තෝරගෙන සාමාන්‍ය පෙළට හදාරනවා. ඉතින් අපි ප්‍රධාන විෂයන් 6 තමයි මේකෙදි මූලික කරගෙන ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඉතින් අපේ ඉගැන්වීම් කටයුතු කරන්නේ කවුද කියන එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ලොකුවට වෙලාව ගන්න නැතුව දැන් ඉස්සරහට තව සුළු මොහොතකින් එක එක ගුරුවරු ඔයාලට ඒගොල්ලන්ගේ මේ මාස 5 ඇතුලේ සිද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක පිළිබඳව කතා කරයි. මම ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. මම ඔයාලට ගුරුවරු පිළිබඳව පොඩි හැඳින්වා දීමක් කරන්න තමයි මුලින්ම ලෑස්ති වෙලා ඉන්නේ. මුලින්ම මම අපේ විද්‍යාව විෂය පැත්තට ගියොත් අපේ විද්‍යාව විෂය උගන්වන්නේ දැනට ටියුෂන් ෆීල්ඩ් එකේ ගත්තහම එහෙම නැත්නම් මේ උපකාරක පන්ති ශාස්ත්‍රය ගත්තහම වසර 40කට අධික කාලයක් තිස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරපු ප්‍රවීණ ගුරුවරයෙක්, විද්‍යා ගුරුවරයෙක් අපේ අතුර රණබෙර මුල්ල සර් තමයි ඔයාලගේ විද්‍යාව පන්තිය සිදු කරන්නේ. ඉතින් ඔයාලට මේ ඔය සර් ගැන වැඩිදුර විස්තර ඕනනම් අපි පල්ලෙහා මේ ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තියන්නම්. සර්ගේ ඉන්ටර්විව් එකක් කරපු වීඩියෝ එකක් එහෙම තියෙනවා, නිකන් ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ හරිම දක්ෂ ගුරුවරයෙක්. ඔයාලට ඒ වගේ ගුරුවරයෙක්ගෙන් ඔන්ලයින් ඉගෙන ගන්න ලැබෙන එකත් වාසනාවක්. අපි බලමු ඊළඟට අපේ ගණිතයේ විෂය පැත්ත. අපිට ඊළඟට තියෙන ප්‍රධාන විෂයක්. ඉතින් අපේ ගණිතයේ විෂය උගන්වන්නෙත් ඊටාම දක්ෂ තරුණ ගුරුවරයෙක්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් ඉන්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් ඉන්න ඊටාම දක්ෂ ගුරුවරයෙක් තමයි ඔයාලගේ ගණිතයේ විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ. ගණිත අංශයෙන් උසස් පෙළ හදාරලා මහනුවර දිස්ත්‍රික්කයේ හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් දාලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා
පෙරදින විශ්වවිද්‍යාලය තුළ දැනට අධ්‍යාපනය ලබමින් අවසාන වකවානුව තුළ අධ්‍යාපනය ලබමින් ඉන්න ගමන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් තමයි ඔයාලට ගණිතය විෂයට අපි සම්බන්ධ කරලා දීලා තියෙන්නේ. ඊළඟට අපි ඊළඟ ප්‍රධාන විෂය විදිහට ඉංග්‍රීසි විෂය. ඉතින් පොඩි වෙනසකටත් එක්ක අපි ඉංග්‍රීසි වලට ඕන ටීචර් කෙනෙක් තමයි අරන් තියෙන්නේ. ඉතින් හරි ලස්සනට ඔයාලට ඒ ටීචර්ත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න පුළුවන්. අමාරුයි කියලා හිතාගෙන ඉන්න ඉංග්‍රීසි ටික ලේසියෙන් ඉගෙන ගන්න ඔයාලට ටීචර් ලොකු සපෝට් එකක් දෙයි. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් තියෙන ඉංග්‍රීසි විෂය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන දක්ෂ ගුරුවරියක් තමයි අපිට ඉංග්‍රීසි විෂය සඳහා සම්බන්ධ වෙන්නේ. ඊළඟට එතනින් ගියාම අපි අනිත් විෂයන් තුනටත් යන් සිංහල විෂය වලට ඉගෙනීම් කටයුතු කරන්නේ ආයත් සර් කෙනෙක් කල්හාර උඩගෙදර ගුරුතුමා. ඉතින් සිංහල විෂයට ඔයාලට ඒ සාමාර්ථයකට යන්න ඔයාලට සර්ගෙන් ලොකු සපෝට් එකක් හම්බේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා සිංහල විෂය හදාරලා පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරපු ගුරුවරයෙක් තමයි ඔයාලට සිංහල විෂයට සම්බන්ධ වෙලා ඉන්නේ. අපි ඉස්සරහට ඔය ගුරුවරුන්ගේ හැඳින්වීම ඇතුලේ බලමු. මම නිකන් පොඩි හැඳින්වීමක් විතර ඔයාලට දෙන්න ගුරුවරු පිළිබඳව. ඊළඟට උතනින් ගියාම අපි යනවා ඉතිහාසයේ විෂයට. ඉතිහාසයේ විෂය අපේ ඉගෙනීම් කටයුතු කරන්නේත් තරුණ ආචාර්යවරයෙක් ඒ ගුරුතුමත් ඔයාලට සම්බන්ධ වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලැබමින් අවසාන වසර තුල අධ්‍යාපනය හදාරමින් ඉන්න ඒ ඉතිහාසයට අදාළ විෂයන් විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගනිමින් ඉන්න ඊටාම දක්ෂ ගුරුවරයෙක් තමයි ඔයාලට ඉතිහාසයේ විෂයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊළඟට මම එන්නම් බුද්ධ ධර්මය කියන විෂයට. දැන් ගොඩක් ළමයි බුද්ධ ධර්මය මේ දවස්වල අපි බලපු සමීක්ෂණ වලට අනුව බුද්ධ ධර්මයේ ගොඩක් දරුවෝ ෆේල් වෙලා තියෙනවා. හරිද? ඇත්තට මේ අපිට හිතා ගන්නත් බෑ ඇයි ගොඩක් දරුවෝ බුද්ධ ධර්මය වගේ ලේසි විෂයක් අසමත් වෙන්නේ කියලා. අපි මේ පාඨමාලාව තුළට දැන් ගොඩක් පන්තිවල බුද්ධ ධර්මය කියන එක මේ පන්තියක් විදිහට කරන්නේ නැහැනේ. හැබැයි අපි මේ පාඨමාලාවට බුද්ධ ධර්මයේ විෂය ඇතුළත් කරන්න ප්‍රධානම හේතුව උනේ අපි කලින් සමීක්ෂණ වාර්තා බලනකොට ගොඩක් දරුවෝ බුද්ධ ධර්මය අසමත් වෙලා තියෙනවා. ගොඩක් දරුවන්ට තියෙන S සාමාර්ථ බුද්ධ ධර්මයට. සමහර දරුවෝ ඉන්නවා ගණිතයට විද්‍යාවට A පාසස් ගන්නකොට සමහර වෙලට බුද්ධ ධර්මයට තියෙන්නේ S එකක්. හරිද? ඒ වගේ බුද්ධ ධර්මයේ විෂයට දැන් ගොඩාක් දරුවෝ ඒ කියන්නේ අඩු ප්‍රතිඵල වාර්තා කරනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපි හොඳ ගුරුවරයෙක්, දක්ෂ ගුරුවරයෙක් ඒ ගුරුවරයාත් අපිට සම්බන්ධ වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ දැන් වසර ගණනාවකට කලින් උපාධිය හදාරපු ඊටාම දක්ෂ, ඊටාම මනා පළපුරුද්දක් තියෙන දැනට උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය දේශකවරයෙක් විදිහට කටයුතු කරන ගුරුතුමෙක් තමයි ඔයාලට සම්බන්ධ වෙන්නේ බුද්ධ ධර්මයේ විෂය උගන්වන්න. ඔන්න මම අපේ ස්ටාෆ් එක ගැන ඔයාලට කිව්වා. ඔන්න ඔය ගුරුවරු 6 දෙනාත් එක්ක එකතු වෙලා ඔයාගේ 2026 O level exam එකේ A passes 6ක් අපි අරන් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔයා ඉන්නේ මොන මට්ටමේ වුණත් ඔයා සමහර විට දැන් ඉන්නේ ෆේල් මට්ටමක වෙන්න පුළුවන් මොනවා හරි විෂයක්. හැබැයි අපි මේ කඩිනම් පාඨමාලාව තුළ සෝදානම් කරලා තියෙනවා ඔයාලව ඒ 6ක් දක්වා රැගෙන යන්න. ඉතින් ඊතුරු විෂයන් තුන අපි කතා නොකර ඉන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ විෂයන් වලටත් ඔයාලට අපේ සියලුම විෂයන් සඳහා ගුරුවරු ඉන්නවා. ඔයාලට ඕනම විෂයකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මේ පැකේජ් එක තුළ අපි ප්‍රධාන විෂයන් 6 තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මේ විෂයන් 6ට ඔයාලට ඒ සාමාර්ථ 6ක් අපි වගකීම බාර ගන්නවා අරන් දෙනවයි කියලා. අපි කියන වැඩ ටික හරියට හරි විදිහට කරොත්, හරි වෙලාවට පන්ති ටිකට આવොත්, හදිසියේ හරි පන්තියක් මිස් වුණොත්, රෙකෝඩින් එක හරි බලලා හරියට පන්තියේ වැඩ ටික කම්ප්ලීට් කරගත්තොත්, නිසැකව මේ විෂයන් 6ට ඒ සාමාර්ථ 6ක් අපි ඔයාලට අරන් දෙනවා. ඉතින් ඊළඟට මම කියන්නම්. දැන් ඔයාලට මම ස්ටාෆ් එක ගැන කිව්වනේ. ගුරුවරු ගැන කිව්වා. ඉතින් ඔයාලා දන්නවා මම කිව්වා දැන් ඊටාම පළපුරුදු දක්ෂ උපාධිධාරී ඒ වගේ සුදුසුකම් සහිත හැම දෙයකින්ම පරිපූර්ණ ගුරුවරු පිරිසක් තමයි අපි ඔයාලට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි මම ක්ලාස් ෆී එක ගැනත් ඔයාලට මේකෙදිම ඕපන්ලි කියන්නම්. ආය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒක පිළිබඳව ඔයාලට පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා මෙතනදී කරන්න. අපි සාමාන්‍ය පන්තියක් ගත්තහම සූම් පන්තියක එක විෂයක් සඳහා ඔයාලගේ වයසේ දරුවන්ගෙන් අය කිරීම රුපියල් 1000ක් ගන්නවා එක මාසයක් සඳහා. ඉතින් ඔයාලට මේ පැකේජ් එක තුලදී අපි ලොකු අවස්ථාවක් හදලා දීලා තියෙනවා රුපියල් 1500ක් වගේ ඊටාම අවම මුදලකට විෂයන් 6ක් හදාරන්න. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් අපේ පන්ති වලට සම්බන්ධ වෙන අදහසක් තියෙනවා නම් එක විෂයකට රුපියල් 1000ක් ගෙවලා ඔයාලා අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. දැන් ඔයාලා හිතන්නකෝ හදිසියෙ හරි ඔයාලා විෂයන් 2කට 3කට 4කට 5කට එනවා කියලා. ඒ කීයට ආවත් ඔයාලට අර
පාඨමාලාවට ඔයාලව ඇතුළත් කරනවා. අපි කියන්නේ ඔයා එක විෂයයකට එනවා නම් රුපියල් 1000ක් ගෙවලා ඔයාලට එක විෂයකට එන්න පුළුවන්. ඊට වඩා රුපියල් 500ක් වැඩියෙන් ගෙවලා ඔයාලට පුළුවන් විෂයන් 6ටම සම්බන්ධ වෙන්න. ඒතර ඔයා විෂයන් 2කට ආවත් 3කට ආවත් 4කට ආවත් 5කට ආවත් 6ටම ආවත් ඔයාගේ මාසික පන්ති ගාස්තුව වෙන්නේ 1500යි. හරිනේ? ඔයා විෂයන් 2කට ආවත් 3කට ආවත් 4කට ආවත් 5ටම ආවත් 6ටම ආවත් ඔයාගේ පාඨමාලා ගාස්තුව එක මාසයක් සඳහා අපි අය කරන්නේ 1500ක් විතරයි විෂයන් 6ටම. හරිද? ඒතර මේ විෂයන් ගාන ඔයා එන්නේ කොයි විෂයන් ගානටද කියන එක ඔයාගේ තීරණයක්. ඉතින් ඔයා විෂයන් 2කට ආවත් ඔයා 1500ක් ගෙවනවා. ඔයා විෂයන් 6ටම ආවත් 1500ක් ගෙවනවා. ඉතින් ඒ නිසා මම ආරාධනා කරන්නේ ඔයාලට මේ වගේ දක්ෂ ගුරුවරු පිරිසකගෙන් ඔන්ලයින් ඉගෙන ගන්න ඔයාලට අවස්ථාව හම්බෙන්නේ හරිම අඩුයි. ඉතින් මොකද දැන් අපේ ප්‍රදේශය තුල ගත්තාම මහනුවර ප්‍රදේශය සහ ගම්පොළ ප්‍රදේශය කියන මේ ප්‍රදේශය ඇතුලේ ව්‍යාප්ත වෙලා ඉන්න ගුරුවරු තමයි අපි මේක සඳහා සම්බන්ධ කරවගෙන තියෙන. ඔයාලට ගුණාත්මකව මේ වැඩේ කරන්න ඕනේ. නිසා ස්ටුඩියෝ එකක් ඇතුලේ ඉඳලා ඉගැන්වීම් කටයුතු කරාම ඔයාලට ක්වොලිටියට වැඩේ දෙන්න ඕනේ හින්දා. ඉතින් එතකොට මේ ප්‍රදේශය තුල වැඩිම දරුවෝ පිරිසක් ඒ ගුරුවරු ළඟට ගිහිල්ලා අධ්‍යාපනය හදාරනවා. ඉතින් ඒ වගේ ගුරුවරුන්ගෙන් ඔන්ලයින් ඔයාලට ඉගෙන ගන්න ලැබෙන එකම ඉතා විශාල අවස්ථාවක්. ඉතින් ඔයාලා මම කියනවටම පිළිගන්න එපා මේ පන්තිය හොඳයිද මේ ගුරුවරු වැඩේ කොහොමද කරන්නේ ඒ ටික ඔයාලට දැන් මම මෙතනින් එහාට ගුරුවරුන්ගේ විස්තර ඇතුළත් වීඩියෝස් ටික දානවා. හරිද? මෙතනින් එහාට එක එක ගුරුවරයා පැහැදිලි කරයි තමන්ගේ මාස 5ක් ඇතුළත වැඩපිළිවෙල මොකක්ද කියන එක. මේකෙදි ළමයි අපිත් එක්ක සමහර ගුරුවරුන්ට විවිධ හේතු මත සම්බන්ධ වීමට නොහැකියාවක් තියෙනවා. අද දිනය තුල මේ ප්ලෑන් එක, ඒ සර්ලගේ ප්ලෑන් එක ගුරුවරු කිහිප දෙනෙක් ඔයාලට ඉදිරිපත් කරා. ඉතින් අනිත් විෂයන් වල දැන් උදාහරණයකට ගත්තොත් විද්‍යාව ගුරුතුමාට ඇත්තටම හදිසි හේතුවක් නිසා අපිත් එක්ක මේ වැඩේට, ඒ කියන්නේ මේ ආරම්භක දේශනයට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණ නැහැ. ඉතින් මම ඔයාලට ඒ නිසා කියන්නම් විද්‍යාව විෂය තුල වෙන වැඩපිළිවෙල විද්‍යාව ගුරුතුමා ඔයාලට සාමාන්‍යයෙන් පැය 3-4ක විතර ටිකක් වැඩි කාල සීමාවක් තියෙන පන්තියක් සර් ඉල්ලුවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අනිත් පන්ති පැය 2කට වගේ සීමා වෙනකොට අපි විද්‍යාව පන්තිය සහ ගණිතය පන්තිය කියන පන්ති දෙක පැය 3කට 4කට යනවා. මොකද පැය 2කින් කවර් කරන්න බැරි තරම් ලොකු සිලබස් එකක් තියෙන නිසා. ඉතින් ඔයාලට විද්‍යාව සර් කියන්න කිව්වා ඔයාලට පේපර්ස් වලින් සම්පූර්ණයෙන්ම පේපර්ස් සහ කියන රිවිෂන් එකක් විදිහට 10 වසර සහ 11 වසර කියන අවුරුදු දෙකේම තියෙන ඒ සියලු විෂය කරුණු ආවරණය වෙන විදිහට ඔයාලට සාමාන්‍ය පෙළට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් විදිහට ඒ ප්‍රෝග්‍රෑම් එක සර් ප්ලෑන් කරලා තියෙනවායි කියලා. ඉතින් මම අර ආයිත් කියනවා සර් ගැන දැනගන්න ඕන නම් සර් ගැන විස්තර බලන්න ඕන නම් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒ වෙලාව අපරාධයක් වෙන්නේ නැහැ. ඔයාලා ඒ විනාඩි කිහිපය වැය කරලා සර්ගේ වීඩියෝ එක ඕනනම් බලන්න. මොකද සර් අපිට මෙතනදී කතා කරන්නේ නැති නිසා. ඊළඟ ඉතිහාසය ගුරුවරයා ගැන චුට්ටක් කියන්නම්. ඉතිහාසයේ සර්වත් ඔයාලට ප්ලෑන් කරලා තියෙනවා මේ මාස 6 ඇතුළත 10 වසර සහ 11 වසර කියන විෂය නිර්දේශ දෙකම ආවරණය වෙන විදිහට පුනරීක්ෂණ පාඨමාලාවක් විදිහට මේ මාස 5 ඔයාලට ඉතිහාසයේ විෂයට හොඳ යසාමාර්ථයක් අරන් දෙන්න. ඉතින් ඉතිහාසයේ සර්ටත් හදිසියෙම හේතුවක් මත අපිත් එක්ක අද සම්බන්ධ වෙන්න පාඨමාලාවේ ආරම්භක දේශනයට සම්බන්ධ වෙන්න නොහැකි වුණත් ඉගැන්වීම් කටයුතු ආරම්භ කරනකොට සර් ඔයාලත් එක්ක සම්බන්ධ වෙයි. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඉතිහාසයේ පන්තියටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි ඉස්සරහට අපේ ඉංග්‍රීසි ගුරුතුමිය, ඊළඟට අපේ ගණිත ගුරුතුමා, සිංහල ගුරුතුමා සහ බුද්ධ ධර්මයේ ගුරුතුමා කියන ගුරුවරු 4 දෙනා ඔයාලට එයාලගේ ප්ලෑන් එක මේ මාස 5 ඇතුළත යන ප්ලෑන් එක මොකක්ද කියලා කියයි. ඉතින් මේ විදිහටම තමයි අනිත් ගුරුවරු වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් අපි අවස්ථාව දෙන්නම් එහෙනම් ඔයාලට ඒ වීඩියෝස් ටික නරඹන්න. ආයිබෝන් දුවේ පුතේ. මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ 2026 වර්ෂයේ අපොස සාපෙළ විභාගයට මුහුණ දෙන්න ලංකාව පුරාම විසිරලා ඉන්න සියලුම දුවදරුවන් වෙනුවෙන් පවත්වන්න සූදානම් වෙන බුද්ධ ධර්ම මාස 5 පාඨමාලාව පිළිබඳ ඔබව දැනුවත් කරන්න. මේ පාඨමාලාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාස 5 පුරා අපි දවස් වශයෙන් ගත්තොත් එහෙම දවස් 20ක් පුරා ප්‍රශ්න පත්‍ර පාදක කරගත්ත පුනරීක්ෂණ පාඨමාලාවක් විදිහට මේ පන්තිය පවත්වන්න. ඉතින් ඔයාලට පුළුවන්
අපිත් එක්ක එකතු වෙලා ඔබ මොන මට්ටමක හිටියත් ඔබ S මට්ටමේ හිටියත් W මට්ටමේ හිටියත් උපරිමයෙන් කැප වෙලා ඒ මට්ටමට ඔබ ඔසවා තබන්න තමයි අපේ මම ඇතුළු අපේ සහෝදර ගුරුබන්ලේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබට අපත් සමග එකතු වීම මගින් මගහැරිච්ච අවබෝධයක් නැති ප්‍රශ්න පත්‍ර රටාව පිළිබඳ දැනුමක් නැති ප්‍රශ්න පත්‍රයට කොහොමද අපි මුහුණ දෙන්නේ වගේ හැම කාරණයක් පිළිබඳවම එකතු කරගත්ත පාඩම් මාලාවක් තමයි අපි මේ සූදානම් කරලා තියෙන්නේ. සියලුම විෂය මාලාවන් එහෙම නැත්නම් අපි 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය කියන පන්ති දෙකටම අදාළව අපේ සාමාන්‍ය පෙළ විභාගයට අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න පත්‍ර රටාව හඳුනාගෙන සකස් කරලා තියෙන ප්‍රශ්න පත්‍ර 20ක් මේ මාස 5 පාඨමාලාව පුරා පුනරීක්ෂණ පාඨමාලාවක් විදියට ඔබට ගෙනෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නිසක වශයෙන්ම අනිවාර්යෙන්ම මේ අපොස සාපල විභාගයේදී ඒ සාමාර්ථයකට යන්න පුළුවන් උපරිම හැකියාව අවස්ථාව ළඟා කරලා දෙන්න තමයි අපි කණ්ඩායමක් විදිහට මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මේ පාඨමාලාව දිගටම අපි කරගෙන යනවා. ඉතින් ඔබේ හැකියාව නැත්නම් ඔබගේ මේ විෂය පිළිබඳව තියෙන උනන්දුව තවත් වැඩි කරන්න තමයි මේ ලංකාව පුරාම ඉන්න සියලුම සිසු දරු දැරියන්ට මේ පාඨමාලාව පවත්වන්න අපි කල්පනා කරලා කරගෙන යන්නේ. පහුගිය වසර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපි සමීක්ෂණය කරලා බලද්දී ගොඩක් සිසු දරියන් මේ බුද්ධ ධර්ම විෂයේ අසමත් බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි අපි කල්පනා කරලා තියෙන්නේ ඔබට මේ විෂයත් මේ විෂය මාලාව ඇතුළට නැත්නම් මේ විෂයන් ටික ඇතුළත් කරලා ඔබට ඒ පිළිබඳවත් අවබෝධයක් නැත්නම් ඔබට ඒ පිළිබඳව උගන්වන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නේ. මොකද මේකට මං හිතන්නේ ලංකාවේ බුද්ධ ධර්ම විෂය සම්බන්ධයෙන් ළමයිට කොහෙදිවත් උපකාරක පන්තියක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි අර පහුගිය වසරවල අත්දැකීම් අරගෙන ඔබට ඒ අසාධාරණ නොවෙන්න ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න කියන අවස්ථාව තවත් වැඩි කරලා දෙන්න තමයි අපි මේ උත්සාහයක් විදියට මේ කටයුතු කරගෙන යන්නේ. පුතේ ඔයා 2026 O level කරන ළමයෙක් නම් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඔයාටයි. එතකොට දැන් ඔයාලගේ එක්සෑම් තියෙන්නේ දෙසැම්බර් මාසේ. ඒ කියන්නේ ඔයාලට තියෙන චූටි කාලයක්. මාස 5ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට හිතා ගන්නවත් බැරි විදිහට අපි ඔයාලට එපා වෙලා තියෙන ඔයාලා අතෑරලා දාලා තියෙන ඉංග්‍රීසි විෂය අපි මාස 5න් ඔයාට ගොඩ දාලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට ඔයා පුතේ ඉන්නේ S මට්ටමකද නැත්නම් C මට්ටමකද B මට්ටමකද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ඒක ගැන චුට්ටක්වත් බය වෙන්නේ නැතුව අපිව විශ්වාස කරලා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා අපි ආරාධනා කරනවා. පුතේ ඔයාව අනිවාර්යයෙන්ම ඒ මට්ටමට ගන්න තමයි අපි මේ try කරන්නේ. හැබැයි ඒ යන මාවතේදී අපි ඔයාට අර පරණ විදියට 10 වසරේ 11 පුත කවර් කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් නැතුව අපි මේ සිස්ටම් චේන්ජ් කරලා ඒ කියන්නේ අපි මේ යන මෙතඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අපි අපිටම ආවේනික ක්‍රමයකට අපි ලේසි විදියකට ඉංග්‍රීසි එකක් දාලා පෙන්නන්න තමයි මේ සූදානම් වෙන්නේ. එතකොට අපි මේකෙදි පුතේ ඔයාට තියරි ඒ කියන්නේ ග්‍රැමර්නේ කොහොමද එක්සෑම් එකට එන්නේ කියන්නේ ඔයාට වාක්‍යයක් ලියා ගන්න ඕන උනත් කතා කරන්න ඕන මොන දේ කරත් ග්‍රැමර් තියෙන්න ඕනේ කියන එක ඔයගොල්ලෝ තියෙනවානේ. එතකොට මේ අමාරුයි කියලා අතහැරලා දාන්න ග්‍රැමර් ටිකත් අපි පළවෙනි ස්ටෙප් එක විදිහට අපි මේ ග්‍රැමර් ටික ඔක්කොම කවර් කරනවා. ඊට පස්සේ පුතේ ඉතාමත් කෙටි කාලයකදී ග්‍රැමර් සම්පූර්ණයෙන්ම කවර් කරලා අපි කෙලින්ම යනවා පේපර් ක්ලාස් එකට. එතකොට පේපර් කරලා ඔයාට එක්සෑම් එකේදී කිසිම බයක් නැතුව ඔයාට මේ ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්.
එතකොට ග්‍රැමර් ටික අපි පළවෙනි ස්ටෙප් එක විදිහට සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පුතේ අපි ඔයාලට පේපර්ස් දිගටම කරවනවා. පේපර් එකේදී අපි කොහොමද කල්පනාකාරී වෙලා ෂෝට් මෙතඩ්ස් වලින් අපි ඒවට උත්තර ලියන්නේ කියලා මම කියලා දෙනවා ඔයාලට. ඒ වගේම අපි ඒ හැම පේපර් එකක්ම පුතේ ඔයාලට අපි PDF එකක් ආකාරයෙන් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. So I would like to invite you to join with us. I surely pass your exam, so don't be afraid. අයිබෝවන් හෝම් ස්කූල් ඔන්ලයින් අධ්‍යාපන ආයතනයේ සිංහල විෂය භාරව කටයුතු කරන්නේ මම. ඉතින් අපි ලෑස්ති කරලා තියෙනවානේ මාස 5න් O level පාඨමාලාවක්. ඉතින් ඒකෙදි අපි සිංහල විෂය උගන්වන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් දැන් O level exam එකට ඔයාලට අවුරුදු 2ක කාලයක් තියෙනවනේ ඉගෙන ගන්න. ඒ කියන්නේ 10 වසරයි 11 වසරයි කියලා අවුරුදු 2ක කාලයක් තියෙනවා. ඉතින් ඔයාලා දැන් 10 වසර ඉවර කරලා 11 වසරට ඇවිල්ලා 11 වසරෙත් මැද හරියක් ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට මේ වෙද්දී දැන් 10 වසරේ මුල ඉඳලා O level වලට වැඩ කරපු ළමයෙක් නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් එකට බයත් නැහැ. කරගන්න පුළුවන් ලෙවල් එකේ ඇති. නමුත් දැන් 10 වසරේ මුල ඉඳලා මේ වෙනකන් අවුරුදු 1කමාරක් විතර ලොකුවට වැඩක් කරගත්තේ නැති ළමයෙක් ඉන්නවනම් මේ වෙද්දී දැන් බය වෙලා ඇති. තව මාස 5 තියෙන්නේ මොකද කරගන්නේ කියලා. ඉතින් සිංහල විෂය පැත්තෙන් මම කතා කරන්නම්කෝ. දැන් අපි 10 වසරට සිංහල විෂය කරන්න එද්දී ගොඩක් ළමයින්ට 10 වසරේ මුලදිම තියෙන ප්‍රශ්නයක් තමයි විචාර ලියන්න තේරෙන්නේ නැහැ. ඒත් එක්කම අර ව්‍යාකරණ අමාරුයි. ඒ ප්‍රශ්නේත් තියෙනවා. හරිද? එතකොට දැන් අවුරුදු 1කමාරකුත් ඉගෙනගෙන ඔයාලා තාමත් ඉන්නේ විචාරයක් ලියන්න තේරෙන්නේ නැහැ, ව්‍යාකරණ අමාරුයි වගේ ලෙවල් එකක නම් තත්ත්වය පොඩ්ඩක් භයානකයි. ඉතින් තව මාස 5ක වගේ කාලයක්නේ තියෙන්නේ. ඉතින් මේ මාස 5ක් වගේ කාලයකදී මම ලෑස්ති කරලා තියෙන වැඩපිළිවෙල ගැන මම පොඩ්ඩක් කියන්නම්. ඉතින් අපි පටන් ගමු. හැමෝම අමාරු කියන්නේ සාහිත්‍යයේ විචාර ලියන්න තේරෙන්නේ නැහැ. ඕවනේ හැමෝම කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කොහොමද විචාරයක් ලියන්නේ කියන එක ගැන කතා කරනවා. සාහිත්‍යයේ පැත්තෙන් විචාරයක් ලියන්නේ කොහොමද? ඒ කියන්නේ පද්‍යයක් ඇසුරෙන් කොහොමද විචාරයක් ලියන්නේ? ඊට පස්සේ ගද්‍ය පාඩමකින් කොහොමද විචාරයක් ලියන්නේ? ඒව ගැන කතා කරනවා. හරිද? ව්‍යාකරණ පේපර් එක ගැන කතා කරද්දී ඒකෙත් අපිට සිංහල අක්ෂරමාලාව නිපාත සංදි කියලා ව්‍යාකරණ පාඩම් ගොඩක් තියෙනවා. ඉතින් මේ පාඩම් ටික ඉගෙනගෙන කොහොමද පේපර් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියන එක ගැනත් අපි කතා කරනවා. ඒ භාෂාව කොටසේ ගද්දී අපි කෙටි ක්‍රම ටිකකුත් තියෙනවා, ලකුණු ගන්න පහසු ක්‍රම, ඒ වගේ දේවලුත් කතා කරනවා. ගොඩක්ම අපි අර O level paper එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ. අන්න ඒ ස්ට්‍රක්චර් එක ඇතුලේ කොහොමද ලකුණු වැඩි වෙන විදිහට අපි එක්සෑම් එක ලියන්නේ කියන එක ගැන කතා කරනවා. මොකද අපි දැන් මේ වෙද්දී දැන් මාස 5ක් කියන්නේ අපි ගොඩක් තියරි පාඩම් අල්ලගෙන ඉන්නවට වඩා අර පේපර් එකේදී එක්සෑම් එකකට කොහොමද ලියන්නේ කියන එක ගැන ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. ඒ හින්දා ඉතින් අපි මාස 5 ඇතුළත ලොකු වැඩක් කරමු. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැම ළමයෙක්ටම. අයබෝවන්. හරි හෝම් ස්කූල් ඔන්ලයින් අධ්‍යාපන ආයතනයේ ගණිතය විෂය සම්බන්ධව කටයුතු කරන්නේ මම. එතකොට අපි මේ මාස 5ක පාඨමාලාවෙන් ඔයගොල්ලොන්ට ඔයාලගේ පේපර් එකේ අනිවාර්යෙන් එන අපි උදාහරණයකට ගත්තොත් වර්ගජ සමීකරණ හෝ සමගාමී සමීකරණ වගේ මොකක් හරි පාඩමක් ගත්තොත් අපි ඒ පාඩමට දාලා තියරි ඔයගොල්ලොන්ට මුල ඉඳන් හැමදේම කියලා දීලා ඒ කියන්නේ අපි මේක රිවිෂන් එකක් කිව්වට ඔයගොල්ලොන්ට අර රිවිෂන් එකක තියෙන ඒ කියන්නේ ස්පීඩ් එකේ ඔක්කොම අර භාගයක් උගන්නලා එහෙම නෙමෙයි මුල ඉඳන් හැමදේම උගන්නලා පාස් පේපර්ස් ටික අපි 2010 ඉඳන් මේ දක්වා තියෙන සියලුම පාස් පේපර්ස් ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් සමහර ළමයි ඇති මේ වෙද්දී ඔයගොල්ලොන්ට ගණන් මේ සබ්ජෙක්ට් එක ෆේල් වෙයි කියලා බයක් ඇති. සමහර ළමයි ඇති සමහර ළමයි S එකේ මට්ටමේ ඇති. කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මේ පාඨමාලාවෙන් ඔයගොල්ලොන්ට මේ සබ්ජෙක්ට් එකට අනිවාර්යෙන් A එකකට යන්න පුළුවන් මේ මාස 5 හරියට මේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරොත්. ඒ වගේම ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ජ්‍යාමිතිය ප්‍රශ්නේ. ජ්‍යාමිතියටත් විශේෂ වැඩ පිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. ඒ ගැන විස්තර අපි ඉදිරියේදී දැනුම් දෙන්න. ඔයගොල්ලෝ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. හරි ඉතින් ඔයාලා දැන් ඔය බලාගෙන ගියා එක එක ගුරුවරුන්ගේ සැලසුම මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට විෂයන් 6ම ඔයාලට ගුණාත්මක විදිහට ඉදිරිපත් කරන්න හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනයේ වෙන අපි සූදානමින් ඉන්නවා. ඉතින් ඔයාලට නැවත වතාවක් මම ඉතාම ආදරයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා. ඔයාලගේ අනිවාර්යෙන්ම O level result එකේ අපි දැවැන්ත වෙනසක් කරනවා. ඒක අනිවාර්යෙන් ඔයාලා අපිව විශ්වාස කරලා පන්තියට දවසක් ඇවිල්ලා බලන්න.
ඔයාලටම තේරෙයි මෙතන වෙනසක් තියෙනවා කියලා. දැන් මම මෙහෙම පොයින්ට් එකකුත් අන්තිමේට කියන්න. දැන් ඔයාලා දන්නවා ලංකාවේ අද වෙනකොට මේ වගේ කියන්නේ අවම මුදලකට අධ්‍යාපනය ලබා දෙන ගොඩාක් ආයතන තියෙනවා. හරිද? ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබා දෙන. ඉතින් සමහරට මේ මෙච්චර අඩු මුදලකට දැන් 1500ක් කියලා කියන ළමයි මේ එක ක්ලාස් එකකට යන්න බැරි මුදලක්නේ. ඒතර මෙච්චර අඩු මුදලකට විෂයන් 6ක් දෙනවා කිව්වහම ඔයාලට යම්කිසි සැකයක් ඇති වෙන්න පුළුවන් මේකේ ක්වොලිටි එක අඩුයිද දන්නේ නැහැ. මේක ඇයි දන්නේ අඩුවට දෙන්නේ මේක වටින්නේ නැද්ද එහෙම කියලා. හැබැයි මම කියන්න කැමති සාමාන්‍යයෙන් ඔයාලට අවම මුදලකට ලබා දෙන වෙනත් පාඨමාලා එක්ක බලනකොට අපේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය පිළිබඳව දැන් සාමාන්‍ය ඔන්ලයින් පන්තියක් ගුරුවරු කරන්නේ ගෙදරට වෙලා. සමහරට ඒ ගුරුවරයාගේ මොබයිල් ෆෝන් එකකින් වෙන්න පුළුවන්. දැන් ඒක පල්ලෙහාට දානවා නෙමෙයි. නමුත් ඔයාලට මේ දේවල් එක්ක සමහර වෙලාවට සිග්නල් ලොස්ට් වෙනවා. එහෙම නැත්නම් බෝඩ් එකේ ලියන එක පැහැදිලි නැති වෙන්න පුළුවන්. සමහර විට නිකන් විදුලි බිඳ වැටීමක් වගේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම එකපාරට ඔයාලට ඒ පන්තිය නවතින්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ. දැන් අපි මෙතන අපේ ස්ටුඩියෝ එක ඇතුලේදී ඔය කියන ප්‍රශ්න සියල්ලටම විසඳුම හදලා දීලා තියෙනවා. එතකොට ඔයාලට මේ සියලුම පන්ති මෙහෙවනකොට ගුරුවරයා ඒ පන්තිය මෙහෙවන අවස්ථාවේ අපේ කැමරාකරණය සඳහා වෙනම කෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට මේ සම්පූර්ණ ඔයාලට වීඩියෝ එක ඊටාම ක්වොලිටි එකට ලබා ගන්න පුළුවන්. සහ සමහර වෙලාවට ගුරුවරු කියන එක කැඩි කැඩි ඇහෙන ප්‍රශ්න අපේ එන්නේ නැහැ. මොකද අපි හොඳ මයික්‍රොෆෝන්ස් පාවිච්චි කරනවා මෙතනදී. ඊළඟට ස්ටුඩියෝ එක ඇතුලේ ඔයාලට සියලුම පහසුකම් අපි ලබා දීලා තියෙනවා. වීඩියෝස් පෙන්වන්න අවශ්‍ය අවස්ථාවලදී ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරලා ඊළඟට ලියන බෝඩ් එකේ ලියන හැමදේම ඊටාම පැහැදිලි ඔයාලට පේන විදිහට. ඉතින් ඒ වගේ අර ක්වොලිටි එක කියන එක අපි හොඳටම මේන්ටේන් කරනවා. ඒ වගේම අපේ ගුරුවරු ගත්තත් ක්වොලිටි එක කියන එක උපරිමයටම තියෙනවා. ඉතින් ඔයාලා මං කියනවට විශ්වාස කරන්න එපා. දවසක් ඇවිල්ලා බලන්න ඔයාට වෙනස තේරෙයි. ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම මේක පිළිබඳව දැනුවත් කරන්න. මොකද ඔයා එයාට කරන උදව්වක් වෙයි මේක. අනිවාර්යෙන් ඔයාගේ O level result එක ආවට පස්සේ ඔයා අපිත් එක්ක සම්බන්ධ වුණොත් O level result එක ආවට පස්සේ ඔයාම අපිට කතා කරලා කියයි මේකෙන් ඔයාලට ලොකු දෙයක් ලැබුණා කියලා. ඉතින් එහෙනම් අවසාන වතාවට මම නැවත වතාවක් ඔයාලට ඉතාම ආදරෙන් ආරාධනා කරන හෝම් ස්කූල් අධ්‍යාපන ආයතනයේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 6ක් අපි මේ පාඨමාලාවෙන් ලබා ගමු. ස්තුතියි හැමෝටම ආයුබෝවන්.